ඔන්න ඉතින් පූර්ණිලාගේ මුළු පවුලම ඝාතනය කළාට පස්සේ මිනී ටිකක් දාගෙන මහවැස්සම hina වෙවි යන පරිණිත්ලට ඇස් උඩ යන සිදුවීමක් සිද්ධ වෙනවා. පූර්විලාගේ මුළු පවුලම ඝාතනය කරපු පරිණිත් මහරෑ වැස්සෙම මල සිරුරු 4ක් ට්‍රක් එකකින් රැගෙන එන්නේ පාළු වත්තකට. එතන මිනී වලවල් 4ක් හාරලා තියෙනවා. ට්‍රක් එකේ සේවකයෝ දෙන්නට පරිණිත් කියනවා සාක්ෂි හොයාගන්න බැරි වෙන්න මල සිරුරු වල දාන්න කියලා. සුදු රෙදිවල ඔතපු මල සිරුරු එකින් එක සේවකයෝ දෙන්න මහ වැස්සම ට්‍රක් එකෙන් බාන ගමන් ඉන්නකොට පරිණීත් පවුලයට කියනවා දැන් තමයි හොඳම වෙලාව අපේ අන්තිම ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට කරන් පරිණීත්ගෙන් අහනවා මොකක්ද අන්තිම ප්ලෑන් එක කියලා. පරිණීත් කියනවා අවුරුදු ගාණක් තිස්සේ බලන් ඉඳපු මහා කුඹ මේලාව උදා වෙලා තියෙන්නේ කියලා. මේ අතරවාරේ ප්‍රවෘත්තිවල බ්‍රේකින් නිවුස් එකක් පෙන්නනවා විශාල ජනකායක් මෙවර කුඹ මේලා උත්සවයට රැස් වෙමින් ඉන්නේ. ඒ නිසා ආරක්ෂාවත් තර කරලා තියෙන්නේ කියලා. මේ අතරේ පරිණීත් කියනවා හෙට තමයි දවස. අවුරුදු 24කට කලින් ඉඳන් අපි සැලසුම් කළේ මේ රට විනාශ කරන්න. මේ පාර අපි මේ මහා විනාශය සිද්ධ කරනවා කියලා. එතකොට පරිණීත්ගේ පුතා පරිණීත්ගෙන් අහනවා තාත්තේ ඔයාගේ ඔෆිස් එකෙන් අධිපලති න්‍යෂ්ටික බෝම්බ සහ අවි ආයුධ තිබිලා හම්බුණා නේද? ඒවත් මේ සැලසුමේ කොටසක්ද කියලා. පරිණීත්ලා කතා කරමින් ඉන්න අතරවාරේ සේවකයෝ දෙන්න මල සිරුරු එකින් එක ට්‍රක් එකෙන් අරගෙන මිනි වලවල් ළඟට අරන් යනවා. එතකොට කරන් පරිණීත්ගෙන් අහනවා තාත්තේ අපිව අහු වුණොත් මොකද කරන්නේ? අපිට බෑ මහා කුඹ මේලාව දවසේ යොදලා තියෙන ආරක්ෂාව අවතක්සේරු කරලා සැහැල්ලුවට ගන්න. මොකද කුඹ මේලා උත්සවය පැවැත්වෙන්නේ ප්‍රධාන අගනගරේ. ඉතින් ආරක්ෂාව තර කරලා තියෙද්දි එතන කාටවත් මුකුත් කරන්න බෑ කියලා කරන් කියනවා. එතකොට පරිණීත් කියනවා ඒකටත් මල්ලඟ සැලසුමක් තියෙනවා කියලා. එහෙම කියලා පරිණීත් ෆෝන් එකෙන් මකරගේ ෆොටෝ එකක් පෙන්නනවා. ෆොටෝ එක දැකලා පරිණීත්ගේ පුතා පුදුම වෙලා වගේ බලන් ඉඳලා කියනවා මේ මකරෙක්නේ කියලා. කරන් ෆෝන් එක අතට අරගෙන පුදුමෙන් වගේ බලන් ඉන්නකොට පරිණීත් කියනවා සියවස් ගණනාවකට කලින් මකරන් නාගයින්ට සමානකමක් තිබුණා. නමුත් කාලයත් එක්ක නාගයින් දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක වඩා ශක්තිමත් වගේම බලවත් වුණා. නමුත් මකරන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණේ නැහැ. මකරන් අතර මතභේදයක් ඇති වුණා. නාගයන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙද්දී ඇයි මකරන්ට දේව ආශිර්වාදය නොලැබෙන්නේ කියලා. ඉතින් මේ කේන්තියට මකරන් මුළු ලෝකෙම අලු කරන්න හිතාගෙන ගිනි පිඹලා ලෝකයේ Tamanට යටත් කරගන්න සටන් කළා. නමුත් මකරන් අවසානයේදී මිය ගියා. ඒත් මගේ මිෂන් එකට මකරෙක් ඕමනා නිසා ජාන වෙනස් කරලා අධිබල ශක්තියින් අන්තර්ගත කරලා අපි මකරෙක් ප්‍රතිනිර්මාණය කළා. ඒ මකරගෙන් මේ රට කොහොම බේරගන්නද කියලා පරිණීත් කියනවා. මේ අතර සේවකයෝ දෙන්න පූර්විගේ මල සිරුර ඔසවන් ඇවිත් වල ළඟින් තියනකොට පූර්විගේ සිරුරේ ඔතලා තිබුණු සුදුරෙද්ද දිගෑරෙනවා. මේ අතරවාරේ නාග දේවාලයේ ඉන්න බරණි පූර්විගේ නාග කන්‍යා රූපයට කන්නලව් කරලා කියනවා අද ඔබ අනිවාර්යෙන්ම නාග ස්වරූපයෙන් ජීවමාන විය යුතුමයි කියලා. ඔබ ඔබේ ශක්තියින් පෙන්විය යුතුමයි. ඔබට තවත් මේ විදිහට නිහඬව බලා සිටිය නොහැකි. ඔබට කිසි දෙයක් සිද්ධ වෙන්න බෑ කියලා බරණි පූර්විගේ කන්‍යා රූපයට කියනවා. මේ වෙනකොට පූර්විගේ මල සිරුර තැන්පත් කරලා වලට පස් දාන ගමන් සේවකයෝ දෙන්න ඉන්නේ. මේ අතරවාරේ පරිණිත්ගේ ඔෆිස් එකේ රහස් විද්‍යාගාරයේ ඉන්න මකරව දැකපු ඇමති කියනවා මේ මොන මගුලක්ද? මේ මකර තාමත් නිදාගෙන ඉන්නේ. ඇයි මේ මකරව නිින්දෙන් අවදි කරලා පහර දෙන්න යවන්නේ නැත්තේ කියලා. එතකොට එතනට එන පරිණිත් කියනවා නාග කන්‍යාවගේ ලේ සුවඳ ඉව වැටෙනකන් මකර අවදි වෙන්නේ නැහැ කියලා. මකරව දකින පරිණීත්ගේ බිරිඳයි සහෝදරියයි පුදුමෙන් වගේ මකර දිහා බලාගෙන ඉන්නවා. එතකොට පරිණීත්ගේ යාළුවා අහනවා එදා ආපු කළු නාගයාත් මැරුණා. දැන් ඔයා කොහෙන්ද නාග කන්‍යාව ගැන හෝඩුවාවක් හොයාගන්නේ කියලා. මේ අතරවාරේ බරණි දේවාලේ සීනුව එක දිගටම නාද කරලා දෙවියන්ට කියනවා අද නාග කන්‍යාවිය අවදි වෙන ආරම්භක දවස මිසක් අවසන් දවස නෙවෙයි කියලා. මේ අතරේ පූර්විව වලදාන්න හාරන මිනී වලේ පස් අතරින් ඇඟිලි උඩට මතුවෙනවා දැකපු සේවකයා බය වෙලා වගේ අනිත් සේවකයාට ඒක කියනවා. උඹට පිස්සුද? එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? එයා මැරිලා ඉන්නේ කියලා අනිත් සේවකයා කියනවා. මේ අතරේ බරණි ශිව දෙවියන්ට කියනවා අනන්ත ඉපදෙලා ඉන්නේ ඕනම අභියෝගයකට මුහුණ දෙන්න. ඇයි මේකත් දිනයි කියලා. බරණි ශිව දෙවියන්ට කන්නලව් කරන අතරවාරේ පූර්විට සිහිය ඇවිත්
S2 ඇරෙනවා. S2 ඇරන් ඉන්න පූර්විව දකින සේවකයා අනිත් සේවකයාට දිවුරලා කියනවා ඇයි මැරිලා නැහැ. පණ පිටින් ඉන්නේ. මං දැක්කා ඇයි S2 අරිනවා කියලා. අනිත් සේවකයා අහනවා උඹ අද වැඩියෙන් බිව්වද? විකාර කතා කියවන්න නැතුව වල ඉක්මනට හාරපන් කියලා. සේවකයා පූර්විට ලං වෙලා බලද්දී සේවකයා දකිනවා පූර්විගේ ඇස් වලින් සේවකයාගේ මුහුණ පේනවා කියලා. ඊට පස්සේ අනිත් සේවකයාත් එබිකම් කරලා බලලා කියනවා එහෙනම් මෙයාද දන්නේ නැහැ නාග කන්‍යාවිය කියලා. සේවකයා කියනවා පිස්සුද බම් මෙයා නාග කන්‍යාව නෙවෙයි කියලා. මේ අතරේ බරණි ශිව දිවියන්ට කන්නලව් කරනවා නාග කන්‍යාව අවදි කරලා නැවතත් ගේන්න කියලා. මේ වෙලාවේ සේවකයෝ දෙන්නම දකිනවා මල සිරුරේ ඇඟිලි සෙලවෙනවා. එතකොට සේවකයෝ දෙන්න ඉක්මනින්ම මිනි වලට පස් පුරවනවා. බරණි දිගින් දිගටම දෙවියන්ට කන්නලව් කරනවා මේ රට බේරගන්න නාග කන්‍යාව අවදි කරවලා නැවතත් එවන්න දෙවියනි කියලා. එක පාරටම කාලගුණේ කැළඹිලා ශිව දෙවියන්ගේ ප්‍රතිමාවේ හිස් මුදුනෙන් වතුර ගලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ වතුර මහා ජල ධාරාවක් බවට පත් වෙලා බිම දිගේ ගලාගෙන යනකොට බරණි ශිව දෙවියන්ට নমස්කාර කරනවා. මහා ජලකඳ විශාල ගංගාවක් බවට පත් වෙලා දේවාලය හරහා ගලා යනවා. සේවකයෝ දෙන්න පස් දාලා වහපු පූර්විගේ මිනිවල ඇතුලින් උඩට වතුරු බුබුලු විදින්න පටන් ගන්නව දැකපු සේවකයෙක් කියනවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට අනිත් සේවකයා උදැල්ලත් බිමට විසි කරලා දාලා කියනවා ඕන දෙයක් වුණාවේ. අපිට පවුරුපු වැඩේ අපි කරලා ඉවරයි. අපි කුඹ මේලා උත්සවයට යන්න ඕනි කියලා සේවකයෝ දෙන්න එතනින් පිට වෙලා යනවා. සේවකයෝ ගියාට පස්සේ මිනිවලේ පස් වතුරත් එක්කම උඩට ඉස්සිලා එනවා. බරණි දේවාලයේ රූපරාමුවල ඉන්න නාග කන්‍යාවියෝ 4 දෙනෙකුට කන්නලව් කරනවා. නාගෙන්ගේ ශක්තියින් යොදවලා මේ වෙලාවේ නාග රචන යලි අවදි කරන්න කියලා. නාග කන්‍යාවියන්ගේ රූපරාමුවලින් එලියක් විහිදිලා ශිව දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක මිනි වලේ පස් දෙබෑ කරගෙන පූර්විගේ අතක් උඩට මතුවෙනවා. ඔන්න එතකොට මහවැස්සෙම පූර්වී අනන්තා නම් නාග රචන විදිහට අවදි වෙලා ඉන්න දර්ශනයක් අපිට පෙන්වනවා. ඔය අතරවාරේ මහා කුඹමේලා උත්සවය ආරම්භ කරන්න සියල්ල සූදානම්. පරිණිත්ගේ ගෝලය 4 දෙනෙක් පරිණිත් මුලින්ම කුඹමේලාව පැවැත්වෙන තැනට යවනවා බෝම්බ පුපුරවන්න. ඒ ගෝලය ටික එතනදි දකිනවා සුරූපී කාන්තාවක් ඉන්නවා. සුරූපී කාන්තාව දැකලා වශී වෙලා වගේ බලන් ඉන්න ගෝලයෝ ටික කියනවා මාර ලස්සන කෙල්ලෙක්නේ බන්. එයාව නම් මග හැරගන්න හොඳ නැහැ කියලා. ගෝලෙක් සුරූපී කාන්තාවට එන්න කියලා අඬ ගහනවා. එතකොට නාග ස්වරූපයෙන් වෙස්වලාගෙන ඉන්න පූර්විනහොත් අනන්ත එතනට එනවා. ගෝලී කහනවා ඔයාගේ නම මොකක්ද කියලා. එතකොට කියනවා මං අනන්ත කියලා. ඔයා කවුද කියලා ඇහුවම මං නාග කන්‍යාවක් කියලා කියනවා. මොන විකාරයක්ද ඔයා කියවන්නේ කෙල්ලේ කියලා ගෝලීක් අහත්තිම අනන්ත නාග ස්වරූපේ මවාගෙන ඉහළට එසවෙනවා. නාග කන්‍යාව දැකපු ගෝලියෝ ටික හොඳටම බය වෙනවා. ඉතින් පර්ණිත්ලටයි පර්ණිත්ගේ ගෝලයොන්ටයි මොකක් සිද්ධ වෙයිද? ඉදිරි කොටසින් හෙටත් හමුවෙමු.